හායි යාළුවනේ අද අපි පොඩි වීඩියෝ එකක් කරන්න යන්නේ. මම මීට ටික දවසකට කලින් FB එකෙන් පොඩි බඩුවක් ඕඩර් කරලා තිබ්බා. ඒක අදට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක මම ඕඩර් කරේ. මෙන්න මේ ලෝගෝ තියෙන channel එකෙන් දැන් මේක ඕඩර් කරේ. කාට හරි ඕන නම් මේක මේ ටයිප් කරාට පස්සේ FB එකේ එනවා. මෙන්න මේක ඇවිල්ලා තිබ්බේ. මේක හොඳට මේක ඇතුලේ ඇවිල්ලා කට් කරලා තිබ්බේ. මෙන්න මේ මම ඕඩර් කරපු එක. මේක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. මේ තියෙන්නේ කේබල් එක ඇවිල්ලා තින්නේ මෙන්න මෙතන මේ තියෙන ලයිට් එක. මෙන්න මේ බොත්තම එක සැරේට ඔබන්න තියෙන තුන් පාරක් ඇහි එළිය වැඩි වුණා. තව වැඩි වුණා. ඕෆ් වුණා. මේක ගලවලා ගන්නත් පුළුවන් මේ ලයිට් එක. දැන් මේ පැත්තට කරන මේ පැත්තට වීඩියෝ මූණ පැත්තට කරන එක්කෙනෙක්ට මෙහෙට ගහන්න නැහැ ලයිට් එක. නැත්තම් ඉස්සරහා වීඩියෝ කරනවා නම් ඒක මේ පැත්ත ගහගෙන ඕන කරන්න පුළුවන්. ඊට මේ ලයිට් එක මේක ලයිට් එක නම් ටාච් කරන්න තියෙන්නේ මෙන්න මේ හම්බෙන පොඩි කේබල් එකෙන් මේ ටාච් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න ඉතින් මේ සෙල්ෆි ස්ටික් ගත්තොත් මෙන්න මේක මෙහෙම තමයි තියෙන්නේ. මේක මෙහෙම මෙන්න මෙතනින් තමයි ෆෝන් එක මේව ගන්න තියෙන්නේ. මේක නම් ෆෝන් එක මෙන්න මේ පැත්තට මෙහෙම ඉස්සෙල්ලා උඩහ පැත්ත. يعني මෙන්න මේක මෙහෙම ඇදෙන පැත්තට තමයි ෆෝන් එක ඉස්සෙල්ලා මේ පැත්තට මෙහෙම තියා ගන්න ඕන. ඊට පස්සේ ඒක මෙන්න මෙහෙම දා ගන්න ඕන. දැක්කද? ඊට පස්සේ දැන් අපිට මෙහෙම නම් ඕන මේක මේ ගානට මෙන්න මේක මෙහෙම තද කරගන්න තියෙන්නේ. දැන් මෙතෙන් තද කරගෙන ඔන්න. අපි මෙතනින් මෙන්න මේ විදිහ ඕපන් කරගන්න තියෙන්නේ වීඩියෝ. අපිට මේ මෙන්න මෙතන රිමෝට් එකක්. දැන් මේක ඕන කරන අපිට මෙන්න මේ දිග අරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන රිමෝට් එකක් සෙට් වෙලා තියෙනවා. මේ තියෙන්නේ. මේක ඕන මෙතන මේව කරගෙනම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ රිමෝට් එක ඕන් කරගෙන මේක තියෙන බ්ලූටූත්. මේක ටාච් කරන්න හැමකුත් නැහැ. මේක මේ බැටරිය බැස්සොත් මේ අර ඔල්ලෝසු බැටරිය වගේ පොඩි මේ බැටරි කැල්ලක් තියෙන්නේ. ඊට පස්සේ මේක මේ බ්ලූටූත් ඉඳ කනෙක්ට් කරගන්න බ්ලූටූත් ඕන් කරගෙන මෙන්න මේකත් මේ මෙතන මේ ලයිට් එකක් තියෙනවා. මේක ඔබාගෙන ඊට පස්සේ මේ රිමෝට් එක ඕන් වෙනවා. ඊට පස්සේ අපිට මේක කනෙක්ට් කරගන්න ඕන. මෙන්න මේ ආවා සෙල්ෆි කියලා ආවේ. හරි. ඒක මෙන්න මේ තියෙනවා. මේ තියෙනවා පේනවද දන්නේ නැහැ මෙන්න මේක තමයි කනෙක්ට් කරගන්න ඕන. මේ තියෙන්නේ මෙන්න ඔක අපි කනෙක්ට් කරගන්න ඕන. පොඩ්ඩකින් තාම කනෙක්ට් වුණේ නැහැ. හරි. ඔන්න කනෙක්ට් වුණා. මේක අපිට තියෙන්නේ දැන් මේක දැන් අපිට මෙතනින් අතින් එබුවත් ෆොටෝ එක වදිනවා. නැත්තම් මෙන්න මේ රිමෝට් එකේ මෙන්න මේ බටන් එක තියෙනවනේ. මෙන්න මේ බටන් එක මේ එබුවත් ෆොටෝ එක වදිනවා. ඊට පස්සේ එබුවට පස්සේ ෆොටෝ එක වදිනවා. දැන් මෙහෙම අල්ලලා දැක්කද ෆොටෝ එක වදිනවා. ඊට පස්සේ අපිට මේක වීඩියෝ එක ඔන් කරගන්න උනොත් ඔන්න. හරි. වීඩියෝ එක ඔන් වුණා. වීඩියෝ නවත්තන්න ඕන නම් දැක්කනේ. එහෙම මේක කරගන්න පුළුවන්. මේක අර දිගට පාවිච්චි කරන එක්කෙනෙක්ට මෙතන මේ සෙට් කරන් උනා මේක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක මේ විදිහට අකුල ගන්නවා. අකුල ගන්න උනා පුළුවන් අපිට. ඉතින් ඔන්න ඔච්චරයි මේකෙන් කරන්න තියෙන්නේ. මේක තව අපිට පුළුවන් මෙන්න මෙතන මේ යට මෙන්න මේ පැත්තේ මෙතනින් මේක තුන මේක දිගාර ගන්න තියෙන්නේ. මේ ඔන්න ඕක දිගාර කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙනවද? තියලුන්නත් අපිට ස්ටෑන්ඩ් එකක් වශයෙන් වීඩියෝ එක ඕන් නම් කරන්න පුළුවන්. ඔන්න ඉතින් ඕකෙන් මේ රිමෝට් එකෙන් ෆොටෝ වීඩියෝ ඒ ටික රිමෝට් එකෙන් පුළුවන්. ඉතින් මේ ලයිට් එකකින් ආයි අපිට දැන් මේ පැත්තට මේ පැත්තට කරන එකේට මෙහාට ලයිට් එක මෙන්න මේ විදිහට මේක කරන්න පුළුවන්. නැත්තම් දැන් වීඩියෝ දැන් මම එහා පැත්තේ මේව කරලා තියෙන්නේ.
එකින් දෙහා පැත්තට ඉස්සර ලයිට් එක ඕන හින්දා දැන් මේක මේ පැත්තට මෙහෙම මෙන්න මෙතනින් මෙහෙම සෙට් කරගන්න තියෙන්නේ මෙන්න මෙතන. මම සෙට් කරගන්න තියෙන්නේ. ඊට ඉස්සරහට හොඳට එළිය වැටෙනවා. ලයිට් එකෙන් එන්න වැඩි ලයිට් එක නම් charge කරන්න තියෙන්නේ. රිමෝට් එක නම් ඔය බැටරිය බැස්සට පස්සේ මේ කරන්න තියෙන්නේ. ලයිට් එක තුන් පාරක් විතර පස්සේ මේක ඕෆ් වෙනවා. රිමෝට් එකත් මේ ලයිට් එක පත් වෙනවනේ මේ නිල් පාට ලයිට් එක පත් වෙනවා පේනවද? ඒක වැඩේ වුණාට පස්සේ මේ ඉක්මනට බැටරි ගහන්න. එතකොට මෙන්න මේක බාහිරම ඒ ලයිට් එක නැති වෙලා යනවා දැක්කනේ. දැන් මේ ලයිට් එක පත් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔන්න ඔය ටික තමයි ඉතින් ඔකින් කරගන්න පුළුවන්. ඔච්චරයි. ඊට පස්සේ ඉතින් තවත් මුකුත් මේකෙන් අවුලක් නැහැ. මේක 1000 මං ගෙන්නේ මේක 1380කට. ඉතින් අවුලක් නැහැ. 1380කට අපිට හොඳ වැඩක් ගන්න පුළුවන් මේකෙන්. මේක ගෙන්න ගන්න ඕන කෙනෙක් ඉන්නවා. මෙන්න මේක මේ FB එකේ මේ නම ටයිප් කරාට පස්සේ එනවා. මේක එක එක වේව තියෙනවා. කියන්නේ මේ මීට වැඩිය ලොකු වේව තියෙනවා. මේක හොඳට මීට වැඩිය හොඳ ඒව තියෙනවා. ඒ ඉතින් එක එක ගණන් වලට යනවා සාමාන්‍යයෙන්. මෙන්න ඉතින් අපිට වෙන්න මේ විදිහට තමයි මේ පෙට්ටිය නම් තිබ්බේ මේ තියෙන්නේ. මෙන්න මේ ගානට දිග අරගන්න හැකි මේක. අවුලක් නැහැ මේක ඉතින් පොඩි වැඩ ගන්න එකේට සෙට්. එහෙනම් ඉතින් අදට මෙච්චරයි. එහෙනම් ඉතින් අපි ගියා.